හෙලෝ මගේ ආදරණීය යාළුවනේ අද අපි බලන්න යන්නේ මාර්තු මාසයේදී ඔයාට ලැබෙන විශේෂ දේවල් මොනවාද කියලා. ඉතින් ෆයිල්ස් දෙකක් තියෙනවා. හොඳට හිතලා එක ෆයිල් එකක් තෝරගන්න. ආයුබෝවන්. පළවෙනි ෆයිල් එක තෝරගත්ත යාළුවන්ට ඉතින් අපි බලමු ඔයාට මාර්තු මාසයේදී ලැබෙන විශේෂ දේවල් මොනවාද කියලා. ඉතින් මට පෙන්වනවා ජනවාරි හා පෙබරවාරි මාසවල ඔයා ෆොග් එනර්ජි එකකින් වගේ හිටියානම් ඒ කියන්නේ ඔයාගේ ජීවිතේ ප්ලෑන්ස් ඩිසිෂන්ස් මීදුමකින් වගේ වැහිලා හරියට මොකද්ද කරන්නේ මොන තීරණයද ගන්න කියලා හිතාගන්න බැරුව නම් හිටියේ. ඉස්සරහට ඒ තත්ත්වය වෙනස් වෙනවා. ඔයා සාර්ථකත්වයේ මුල් පියවර ටික තියන්න පටන් ගන්න යන්නේ මේ මාර්තු මාසයේදී. සමහර අයගේ ගට් ෆීලින් එකට දැනෙනවා ඇති ඉස්සරහට මොකක් හරි දෙයක් වෙන්න යන්නේ කියලා. Don't ignore that. මොකද අපිට ලැබෙන අවස්ථාවලින් හරි දේ තෝරගෙන වැරදි දේ බැහැර කරන්න අපිට මේ ගට් ෆීලින් එක ගොඩක් උදව් කරනවා. සමහර අයට මාර්තු මාසයේදී අලුත් ලීඩර්ෂිප් රෝල් එකක් ලැබෙන්න පුළුවන්. මේක ඔයා කරන වර්ක්ෂොප් එකක, ප්‍රොජෙක්ට් එකක හෝ වැඩ කරන කම්පැනි එකක ඒ වගේම ගෲප් එකක වෙන්නත් පුළුවන්. ඉතින් ෆයිල් නම්බර් 1 තෝරගත්ත යාළුවන්ට මට දෙයක් කියන්න තියෙනවා. ඕනම අලුත් වැඩක් පටන් ගන්න යද්දී බාධා වෙනවා. ඉතින් ඔයා ජීවිතේ ඉස්සරහට යද්දී ඔයාගේ ඉන්නර් සෙල්ෆ් එක කන්ට්‍රෝල් කරන් ඉදිරියටම යන්න ඕන. එළියෙන් එන බාධා චැලෙන්ජස් වලට ඔයාගේ ඉදිරි සාර්ථකත්වය වගේම ඔයාගේ මානසිකත්වය නරක කරන්න දෙන්න එපා. ඒ වගේම ඔයා ඔයාගේ මානසික සමබරතාවය ගැන හිතලා ජීවිතේ ඉදිරියට යන්නම ඕන. මේ මාසේ මුලදී ඔයාට මහන්සි වෙලා ඔයාගේ සාර්ථකත්වය වෙනුවෙන් අනිවාර්යයෙන්ම වැඩ කරන්න වේවි. මේ මාසේ අන්තිම වෙද්දී සමහර අයට ඔයාගේ ස්කිල්ස් ඩිවෙලොප් කරන්න අලුත් chances හම්බ වෙන්නත් පුළුවන්. සමහර අයට මාසේ අන්තිම travel කරන්න, date එකකට යන්න, party එකකට යන්න අවස්ථාවක් ලැබේවි. ඉතින් මම ඔයාට දෙන්න තියෙන උපදෙස් කියන්නම්. ෆයිල් නම්බර් 1 ඔයා අනිවාර්යයෙන්ම ඔයාගේ වැඩ ඕගනයිස් කරගන්න ඕන මේ මාසයේදී. කරන්න තියෙන වැඩ අනිවාර්යෙන්ම to do list එකක එන්ටර් කරන්න. කරලා ඉවර කරපු වැඩ වලට ටික්ස් දාගෙන ඒවත් නෝට් ඩවුන් කරගන්න. සමහර වෙලාවට ඔයාට හිතේ මට වැඩ කරන්න ගොඩාක් දේවල් තියෙනවා, මට වැඩ ගොඩක් තියෙනවා, මේව කරගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. ඉතින් ඔයා ටිකක් ඕවර්තින්ක් කරන්න හදයි මේ මාසයේදී. ඉතින් don't think too much. පොඩි වැඩ එදාම ඉවර කරගන්න. මාසයේ අන්තිම වෙද්දී ඔයාට දැනේවි ඔයා හිතන් හිටපු වැඩ ඔක්කොම වගේ ඉවර වෙලා කියලා. මම කීව වගේ to do list එකක් මේන්ටේන් කරන්න. කරපු වැඩවලට ටික්ස් දාන්න. ඉතින් ෆයිල් නම්බර් 1 මේ තමයි ඔයාගේ රීඩින් එක. You are transitioning from worry to absolute authority. Stop overthinking and start organizing. අපි දැන් බලමු මාර්තු මාසය කොහොම වෙයිද කියලා ෆයිල් නම්බර් 2 තෝරගත්ත යාළුවන්ට. ඉතින් ෆයිල් නම්බර් 2 තෝරගත්ත සමහර යාළුවන්ට ෆයිනෑන්ෂල් ස්ටැබිලිටි එකක් ළඟා කරගන්න ලැබේවි මේ මාසයේදී. ඔයාගේ මාර්තු මාසය පටන් ගන්නෙම ෆයිනලිටි. ඒ කියන්නේ එන්ඩ් එකකින්. ඒ වගේම මට මේකෙදි පෙන්වනවා ඒ ෆයිනලිටි එක සමහර විට බෙට්‍රයල් එකක්, ජොබ් එන්ඩින් එකක්, ඒ වගේම මෙන්ටල් කන්ෆියුෂන් ස්ටේජ් එකක් ඔයා අවසන් කරලා අලුතෙන්ම දෙයක් පටන් ගන්න යන්නේ. මෙතනදි මට පෙන්වනවා ඔයා තනියෙන් ඉන්ඩිපෙන්ඩන්ට්ලි ඔයාගේ ජීවිතය පටන් ගන්න යන්නේ. නැවත අලුතෙන් ඔයාගේ ජීවිත කතාව ඔයා ලියන්නයි යන්නේ. සමහර ෆයිල් නම්බර් 2 තෝරගත්ත යාළුවන්ට දැනෙනවා ඇති ඔයාව සතුටින් තියන්න වෙන දෙයකට, ඒ කියන්නේ වෙන කාටවත්ම බෑ. ඒ කියන්නේ ඔයාව සතුටින් තියන්න වෙන දෙයකට, වස්තුවකට, වෙන පුද්ගලයෙක්ට බෑ කියලා. ඔයාව සතුටින් තියන්න පුළුවන් ඔයාටම විතරයි. සමහර අය මේ මාසය පටන් ගද්දි ඔයාට තියෙන ලෝ බජට් එකක් වෙන්න පුළුවන්. නමුත් මට මෙතනදී පේනවා the help arrives in the middle of the month. ඔයාට හිතෙන්නේ නැති විදියට මාසය ගෙවිගෙන යද්දි බෝනස් එකක්, මූල්‍යමය වටිනාකමක් තියෙන දෙයක්, gift එකක් ඔයාට හොඳ ෆයිනෑන්ෂල් ස්ටැබිලිටි එකකට යන්න උදව් වන විදිහේ මෙන්ට කෙනෙක්ව ලැබෙවි මේ මාසයේදී. ඔයාට නැති වුණ දේවල් ආයෙම ලැබෙන මාර්ගයන් පෑදේවි. මෙතනදී ඔයා ඔයාගේ ජීවිතේ ඉදිරියට ගෙනියන්න පුළුවන් මාර්ගයක් සිලෙක්ට් කරලා ඒකත් එක අලයින් වේවි අනිවාර්යයෙන්ම මේ මාසයේදී. මෙතන කාඩ්ස් වල එනර්ජි එකෙන් පෙන්වනවා මට ඔයා ඕවර් රියැක්ට් කරන්නේ නැතුව නියුට්‍රල් එකේ ඉදිරියට යනවා කියලා. මේ මාසයේදී
මේ වගේ දේවල් සිද්ධ වෙනවා. ඉතින් මම මගේ ෆයිල් නම්බර් 2 තෝරගත්ත යාළුවන්ට කියනවා මේ නියුට්‍රල් ෆීලින් එක දිගටම තියාගන්න කියලා. ඒ කියන්නේ too much positive or too much negative නැතුව නියුට්‍රල් එකේ ප්‍රැක්ටිකලි වැඩ කරන්න. හැම තිස්සෙම ඔයාගේ හිත මේ දැන් කරන වැඩේට යොමු කරන්න. ඔයාට ඔයාගේ ජීවිතයට එන ගොඩක් දේවල් දරාගෙන අවශ්‍ය දෙයට පමණක් අවධානය යොමු කරන්න මේ ප්‍රැක්ටිස් එකෙන් පුළුවන්. ඔයාට ලොකු ඉමෝෂනල් මැචුරිටි එකක් එක්ක හොඳ දේවල් ලබා ගන්න මේකෙන් අවස්ථාව ලැබේවි. ඉතින් try to be in the present moment and check how universe will align you. ඉතින් ෆයිල් නම්බර් 2 තෝරගත්ත යාළුවනේ මේ තමා ඔයාලගේ රීඩින් එක.